ස්වභාව ධර්මය කියන්නේ ඔයාටත් මටත් වගේම අනිත් හැමෝටමත් හරියට තේරුම් ගන්න අමාරු දෙයක්. සමහර දේවල් දැක්කාම හිතෙනවා මේවා මේ එකම ග්‍රහලෝකයක් ඇතුළේ පිහිටලා තියෙන දේවල්ද කියලා. ඒවා ඒ තරම්ම පුදුම සහගත දේවල්. අපි ලෝකයේ දිහා හොඳට බැලුවම තේරෙනවා එක් එක් රටවල් වල පවතින දේශගුණික තත්ත්වයක් බොහෝ දුරට රටින් රටට සාපේක්ෂව වෙනස් වෙනවා කියලා. සමහර ස්ථානවල පවතින දේශගුණික තත්ත්වයන් පිළිබඳව අහද්දී අපිට ඒවා විශ්වාස කරන්නත් අමාරු තරම්. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ මේ ලෝකයේ ඇතුලේ පවතින ඒ වගේ අතිවිශේෂ දේශගුණ ඇති ස්ථාන කිහිපයක් පිළිබඳව. ලොව සීතලම ස්ථානය වොස්ටොක් මධ්‍යස්ථානය දකුණු ද්‍රවය තුළ ඒ කියන්නේ නැගෙනහිර ඇන්ටාර්ටිකාවේ අයිස් තට්ටු උඩ පිහිටලා තියෙන මේ වොස්ටොක් මධ්‍යස්ථානයේ පිහිටි ප්‍රදේශය ලොව සීතලම ස්ථානයේ විදිහට හඳුන්වනවා. අගෝස්තු මාසයේ මෙහි සීතලම මාසය වෙනවා වගේම තමයි. ඒ කාලය තුල වාර්තා වෙලා තියෙන අඩුම උෂ්ණත්වය වෙන්නේ සෙල්සියස් අංශක ඍණ 89.2ක්. මුහුදු මට්ටමේ ඉඳලා මීටර 3488ක් උසින් පිහිටලා තියෙන වොස්ටොක්කි පවතින මෙම උෂ්ණත්වය කිසිම දිනයක සෙල්සියස් අංශක බිඳුවට ළඟා වෙලාවත් නැහැ කියලා තමයි කියන්නේ. මේකේ සාමාන්‍ය වාර්ෂික උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 50.5 ඍණ 59.8 අතර වෙනවලු. ලොව වැඩිම වර්ෂාපතනයක් ලැබෙන ස්ථානය චෙරාපුංචි හා මවුසින් රාම් ඉන්දියාවේ මේඝාල ප්‍රාන්තයේ කශී කඳුකර දිස්ත්‍රික්කයට අයත් ප්‍රදේශයේ පිහිටලා තියෙන කුඩා නගරයක් තමයි චෙරාපුංචි කියන්නේ. වාර්ෂිකව මිලිමීටර් 11430ක වර්ෂාපතනයක් ලැබෙන මෙහි ක්‍රිස්තු වර්ෂ 1974 දී මිලිමීටර 24555ක වර්ෂාපතනයක් ලැබිලා තියෙනවා. මවුසින් රාම් කියන්නේත් මේ කිට්ටුවම තියෙන කුඩා ගම්මානයක්. මේ ගම්මානයටත් වාර්ෂිකව මිලිමීටර් 11873ක වර්ෂාවක් ලැබෙනවා. ශ්‍රී ලංකාවේ කොළඹට ලැබෙන සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය වෙන්නේ මිලිමීටර් 2348ක් පමණයි. ඉතින් මේ චෙරාපුංචි හා මවුසින් රාම් වලට වැටෙන වර්ෂාපතනය කොහොමද කියලා ඔයාලට මේවා සංසන්දනය කිරීමෙන් හිතා ගන්න පුළුවන්. ලොව උණුසුම්ම ස්ථානය මරණයේ මිටියාවත උතුරු ඇමරිකාවේ කැලියානා ප්‍රාන්තයේ පිහිටලා තියෙන මරණයේ මිටියාවත කියලා ප්‍රසිද්ධ මේ ජාතික උද්‍යානය ලෝකයේ තියෙන උණුසුම්ම ස්ථානයේ විදිහට සලකනවා. මේකේ උෂ්ණත්වය සාමාන්‍ය මිනිසෙකුගේ සිරුරේ බිබිලි මතු කළ හැකි තරම් වෙනවා වගේම තමයි. එදා මෙදා තුර මේ ලෝකයේ වැඩිම උෂ්ණත්වය වෙන සෙල්සියස් අංශක 56.7ක උෂ්ණත්වය වාර්තා වෙලා තියෙන මේ මරණයේ මිටියාවතෙන් සාගරයේ ඉඳන් සතපුම් 250ක් පමණ රට ඇතුළට වෙන්න පිහිටලා තියෙන මේ ස්ථානය කඳු වලල්ලකින් වට වෙලා තියෙනවා. ලොව උණුසුම්ම භූමිය ගැන්ඩොම් බෙර්යාන් ලොව උණුසුම්ම ස්ථානය මරණයේ මිටියාවත වුණත් ලොව උණුසුම්ම භූමිය විදිහට සැලකෙන්නේ ඉරානයේ කිර්මාන් පළාතට අයත් ලුට් කාන්තාරයේ පවතින ගැන්ඩොම් බෙර්යාන් නම් ස්ථානයේ ඇති භූමි ප්‍රදේශය තමයි. නාසා ආයතනය විසින් චන්ද්‍රිකා දත්ත උපයෝගී කරගෙන නිකුත් කරපු වාර්තාවක දැක්වෙන විදිහට මෙම භූමියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 71ක් දක්වා ඉහළ යන බව සඳහන් වෙනවා. ලොව වියලින්ම ස්ථානය අටකාමා කාන්තාරය කිලෝමීටර් 1000ක පමණ දිග සිහින් තීරුවක් විදිහට දකුණු ඇමරිකාවේ බටහිර වෙරළට සමාන්තරව විහිදිලා තියෙන මෙම අටකාමා කාන්තාරය ලොව වියලිම ස්ථානයේ විදිහට සලකනවා. මේ කාන්තාරයට එදා මෙදා තුර වර්ෂාව ලැබිලා තියෙන්නේ 4 සැරයක් විතරයි. අඟහරු මත පවතින පසට සමාන ලක්ෂණ තියෙන පසක් මේ භූමියේ තියෙන නිසා වර්තමානයේ වෙනකොට නාසා ආයතනය විසින් අටකාමා කාන්තාරයේ විවිධ වූ පර්යේෂණ සිද්ධ කරනවා. ලොව වේගයේම සුළඟ හමන ස්ථානය කොමන්වෙල්ත් බොක්ක ඇන්ටාර්ටිකාවේ පිහිටලා තියෙන ඩෙනිසන් තුඩුව හා මෙම කොමන්වෙල්ත් බොක්කාවට ප්‍රදේශයේ සාමාන්‍ය සුළඟේ වේගය පැයට කිලෝමීටර් 80ක් පමණ හෙවත් තප්පරයට මීටර් 22ක් පමණ වේගයක් වෙනවා. කාලගුණ විද්‍යාඥයන් පවසන ආකාරයට මාරුතයක් ලෙස සුළං හැමීමක් හැඳින්වීමට නම් සුළඟක වේගය පැයට කිලෝමීටර් 24.5ක් වූ ඊට වැඩි වේගයක් තියෙන්න ඕනේ. ඒ අනුව බැලුවම මෙම ස්ථානයේ නිරතුරුවම චණ්ඩමාරුතයක ලෙසින් සුළං හැමීම සිද්ධ වෙනවා. විවිධ වාර්තාවන් දක්වන විදිහට මෙහි සුළඟේ වේගය උපරිම වශයෙන් පැයට කිලෝමීටර් 320ක් දක්වා වැඩි වෙන අවස්ථාවනුත් තියෙනවලු. ලොව වැඩියෙන්ම වැලිකුණාටු ඇතිවන ස්ථානය මේ කන්සුන් නිම්නය පාමීර් කඳු ආශ්‍රිතව පිහිටලා තියෙන තජිකිස්ථානයට අයත් මේ කන්සු ලොව වැඩියෙන්ම වැලිකුණාටු හමන ස්ථානයේ විදිහට හඳුන්වනවා. සාමාන්‍යයෙන් දවල් කාලයේදී ඇතිවෙන අධික සුළං තත්ත්වයන් එක්ක මෙහි තියෙන වැලි එකතු වෙලා කුණාටු සහ භයානක ටොනේඩෝ තත්ත්වයන් ඇති කරනවා. මෙම කුණාටු සහ ටොනේඩෝ වලට හසු වී භාණ්ඩ පටවන ලද ඔටුවන් පවා ඉහළ ගසාගෙන ගිය සිද්ධීන් වාර්තා වෙලා තියෙනවා. හොඳයි මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා ඔයාගේ අලුවන්ට බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හමුවෙමු. ගිහින් එන්න සුබ දවසක්.